ආදරණීය දුවේ පුතේ අපි අද දවසේ ඔයත් එක්ක සාකච්ඡා කරන්න හිතුවා සාමාන්‍ය පෙළ විභාගයෙන් පස්සේ උසස් පෙළට සුදුසු විෂය ධාරාවක් තෝරගන්නේ කොහොමද සහ ඒ තෝරගන්න විෂය ධාරාවට ගැළපෙන ගුරුවරයෙක් තෝරගන්නේ කොහොමද කියන එක. මොකද මේ පොයින්ට් එක ඔයාගේ ජීවිතයේ උතනින් එහා හරිය වැදගත් කාරණයක්. අපි කියනවා ටර්නින් පොයින්ට් එකක් ජීවිතේ මේ A-level විෂය ධාරාවක් තෝරගන්න තැන සම්දිස්ථානයක්. ඒතර ඒකට හරිහමං තීරණයක් නොගත්තොත් ගොඩක් අය අවුරුද්දක් විතර එක විෂය ධාරාවක් කරලා ආපහු පනිනවා තව එකකට. ඒතර එතන ආපහු මුල ඉඳලා පටන් ගන්නවා. ඒ නිසා මේ වගේ කරුණු නිසා මට හිතුණා මූලිකවම කොහොමද හරි විෂය ධාරාවක් තෝරගන්නේ කියන එක ගැන පොඩි සාකච්ඡාවක් කරන්න. ඉතින් අංක 1 උසස් පෙළ විෂය ධාරාවක් තෝරගන්න යද්දී ඔයා හිතන්න ඕන මට තියෙන කැමැත්ත කොහොමද කියන එක. මම ඒ විෂය ධාරාවට මම කොච්චර කැමතිද කියන එක. 2 ඒ සඳහා මට තියෙන දක්ෂතාවය මොන වගේද කියන එක. මම කායිත් මතක් කරොත් ඔයාගේ කැමැත්ත සහ හැකියාව. ඔයාගේ ස්කිල් එක කොහොමද? ඒ වෙනුවෙන් තියෙන ඔයාගේ ඒ වෙනුවෙන් තියෙන කැමැත්ත කොහොමද කියන එක. ඔන්න ඔය කරුණු දෙක සමබරව ගන්න ඕන. ඒකෙදි මේ මම මෙහෙම ගත්තොත් දැන් ගොඩක් අය කැමැති විෂය ධාරාවක් තියෙන්න පුළුවන්. නමුත් ඒක කරන්න මට හැකියාව නැති වෙන්න පුළුවන්. ඇත්තටම ආට යම් විෂය ධාරාවක් කරන්න තියෙන හැකියාව ගැන ඔයා තමයි දන්නේ කාටවත් වඩා. මේක ඔයාගේ ගුරුවරු ටිකත් යම් මට්ටමකට දන්නවා සාමාන්‍ය පෙළ උගන්වපු ගුරුවරු. හරි. එතකොට ওই ටික අපි අරගමු. පැහැදිලිව සාකච්ඡා කරොත් මම කැමැති 20 24 අවුරුද්ද අපිට මේ ආසන්නතම අවුරුද්ද උසස් පෙළ විභාගයේ ළමයි ගත්තු සාමාර්ථ ගැන පොඩ්ඩක් අපි කතා කරලා ඉමු. මම මේ දත්ත උපුටා ගන්නේ විභාග දෙපාර්තමේන්තුව ඇගීම් හා පර්යේෂණ ශාඛාව නිකුත් කරපු දත්ත. ඒතර ඒකෙදි අපිට දැන් විෂය ධාරා කරන්න තියෙන ඒවා ගත්තොත් ඔයගොල්ලෝ ජීව විද්‍යාංශය නැත්නම් බයෝ සයන්ස් ඊට පස්සේ ෆිසිකල් සයන්ස් කියන එක. ඒ කියන්නේ ගණිතාංශය අපි නිකන් දන්න විදිහට. ඊට කොමර්ස් කියන නැත්නම් වාණිජාංශය, කලා අංශය, ඊළඟට ටෙක්නොලොජි කිව්වහම ඔකේ වර්ග දෙකක් තියෙනවා. ඒ අංශ දෙක ටෙක් කියලා අපි කොමන් ගමු. සහ වෙනත් කියලාත් ඔහොම වට අයිති වෙන්නේ නැති කට්ටියකුත් ඉන්නවා. ඉතින් මේ 20 24 අවුරුද්ද ගිය අවුරුද්දේ අර මම කිව්වා වගේ විභාග දෙපාර්තමේන්තුවේ දත්ත වාර්තා අනුව බයෝ සයන්ස් තෝරගෙන තියෙනවා 52867ක් ළමයි බයොලොජි තෝරගෙන තියෙනවා. බයෝ සයන්ස් නැත්නම් ජීව විද්‍යාංශය නැත්නම් වෛද්‍යවරයෙක් වෙන්න හිතාගෙන තෝරගත්තු පැත්ත. ඔය 52867න් ඔය විශ්වාස කරන්න 8733 දෙනෙක් විෂයන් 3ම ෆේල්. ඒ කියන්නේ එක විෂයකටවත් S එකක් නැහැ. ප්‍රතිශතයක් විතර ගත්තොත් 16ක් 16.52ක් හරියටම ගත්තොත් විෂයන් 3ම ෆේල්. අපි මේ ටික බලලා ඉවර වෙලා කතා කරමු මොකේ තත්ත්වය. ඊට පස්සේ ෆිසිකල් සයන්ස් ඔය කියන ගණිතාංශය ලංකාවේ තෝරගෙන තියෙනවා 35722ක් දරුවෝ ගණිතාංශය තෝරගෙන තියෙනවා. ඒකෙන් 5290ක් ඒ කියන්නේ 14.81ක් විෂයන් 3ම ෆේල්. මම ඉස්සෙල්ලම කියාගෙන විෂයන් 3ම ෆේල් කට්ටිය ප්‍රතිශතයක් විදිහට හිතන්න. ඊට පස්සේ කොමර්ස් ගත්තොත් දැන් අපි ඒකත් කතා කරමු නේද? නැත්නම් මේ කොමර්ස් තෝරගන්න කියන වගේ අදහසක් වඩලෝට එනවා නම් ඒක නෙවෙයි. මට ඕනේ ඇත්තටම වාගේ අනාගතයේ හොඳ වෙන විදිහට මේ තීරණය ගන්න හැටි කියලා දෙන්න. වාණිජාංශය තෝරගෙන තියෙනවා 56691ක්. ඒකෙන් 5822ක් ඒ කියන්නේ 10.27ක් විෂයන් 3ම ෆේල්. ඉතින් මම අනිත් අංශ ගැන කලා අංශය ඊට පස්සේ ටෙක්නොලොජි ගත්තාම ඉන්ජිනියරින් ටෙක්නොලොජි බයෝ සිස්ටම්ස් ටෙක්නොලොජි කියලා එහෙම දෙකක් තියෙනවා. ඉතින් ඒ අංශ ගැන කතා කරන්නේ. ඒකත් මේ වගේ වඩා ඇත්තටම පුළුවන් මේවා විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිසලා මේ දත්ත බලන්න පුළුවන්. දැන් අපේ දරුවෝ මොකුත් නැතුව කාගේ හරි අවශ්‍යතාවයකට තීරණ ගන්න. කොහෙන් හරි කවුරු හරි එයාගේ ව්‍යාපාර අරමුණු වෙනුවෙන් කරන උපක්‍රම වලට අහු වෙලා වගේ මුළු අනාගතේම අවුල් කර ගන්නවා. මේ ඕනතරම් දරුවෝ මට මේ වගේ පහුගිය ගුරු ජීවිතයේ අවුරුදු 18 ඇතුලේ එහෙම මුණ ගැහිලා තියෙනවා. ඒ නිසායි බොහොම ආදරෙන් මේක කියන්නේ. ඔයගොල්ලෝ බයොලොජි කරන්න ඕන. හැබැයි ඒ කරන්න යද්දි බලන්න මට මේ වෙනුවෙන් මට හැකියාව තියනවාද කියන එක. එහෙම හැකියාව නැති ළමයි කොච්චරක් මේක ඉඳලා තියෙනවද බලන්න. විෂයන් 3ම ෆේල් වෙනවා අවුරුදු 2ක් තිස්සේ විෂය හදාරලා. ඒතකොට එයාට ලැබුණ ප්‍රතිඵලය නේ ෆිසිකල් සයන්ස් ඊට පස්සේ ගණිතාංශයෙන්
අපි කතා කරේ 35722ක් විභාගෙ ලියද්දි 5290ක් විෂයන් තුනම ෆේල් වෙනවා. මේක තවදුරටත් මමට දක්ෂයෝ ටික තේරුම් ගන්න ඕනේ. අදක්ෂයෝ පැත්තනේ කතා කරේ. දක්ෂයෝ ටික තේරුම් ගන්න නැත්නම් මේ වැඩේ හරියටම අල්ලගෙන විභාගෙට සාර්ථකව මුහුණ දීපු අය තේරුම් ගන්න පුළුවන් මේ දත්ත ටිකෙන්. අර මම කලින් කිව්ව බයෝසයන්ස් කරපු 52867න් ඒ තුන අරගෙන තියෙන්නේ. ඒ තුන විෂයන් තුනකටම ඒ අරගත්තු අය ලංකාවෙම ඉන්නේ 1250යි. 2.3.36. තාම පොඩි පිරිසක්. ෆිසිකල් සයන්ස් ගත්තොත් ගණිතාංශය ගත්තොත් අර 35722ක් ලංකාවෙම තෝරගත්තා කිව්වේ. ඒකෙන් ඒ තුන ගත්තු කට්ටිය ඉන්නේ 1620යි. අර වගේ දෙගුණයකට ආසන්න ප්‍රමාණයක් ඉන්න 4.54යි. කොමර්ස් වලත් එහෙමයි. වාණිජාංශය ගත්තොත් ඒ තුන ගත්තු අය ලංකාවෙම ඉඳලා තියෙන්නේ 3012යි. නේද? එතකොට ඒ තුනක් ගන්න ලංකාවේ 3012යි මේ ගිය අවුරුද්දේ ඉඳලා තියෙන්නේ 2024යි. පොඩි ඉංගියක් දෙන්න මේ අවුරුද්දේ ඔයිටත් වඩා අඩු වෙනවා. ගොඩක් අයගේ අදහස 2025 ලෙවල් පේපර් එක අමාරුයි කියන එක. හරි. ඉතින් මම ආර්ට්ස් පැත්ත ඒ පැත්ත වලට බලන්න ඉඩ තියලා මම මේක ලින්ක් එකක් පුළුවන් විදිහකට ඔයාලට දෙන්නම්. ඒක ගැන හොයන්න ඕන නැත්නම් නිකම්ම විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙන් මේක බලන්න පුළුවන්. මම කියනවා මේ කතාව හිතන්න පොඩ්ඩක්. එක වතාවක් නෙවෙයි 100 වතාවක් හිතන්න. ඒ දරුවෝ පව්. කාගේ හරි කීමකට වෙන්න පුළුවන් මේක තෝරගත්තේ නැත්නම් තමන්ගේ කැමැත්ත විතරයි හිතුවේ දක්ෂතාවය ගැන බැලුවේ නැහැ පොඩ්ඩක්වත්. අවසානයේ නිකන් සාමාන්‍ය පෙළ විතරක් සමත් දරුවෙක් විදිහට සමාජගත වෙන්න සිද්ධ වෙනවා. යාට එතනින් එහාට ප්‍රශ්න ගොඩයි. මම එක එක විස්තර කරන්න යන්නේ කාලය ගත වෙන නිසා. මුත් ඔයාලට හිතන්න පුළුවන්. එතනින් එහා යාගේ ජීවිතේ O level විතරයි. සමහරලාට මේ අය O level A9ක් ගත්තු දරුවෝ. A8ක් A6ක් A7ක් ගත්තු දරුවෝ. හැබැයි A level විෂයන් තුනම ෆේල්. නැත්නම් එක විෂයකට S එකක්. එහෙම තත්ත්වයක් තියෙනවා. ඉතින් ඒ නිසා මම ඔයාලට යෝජනා කරනවා මේ දෙක හරියට කිරලා මැනලා විෂය තෝරගන්න ඕන. දෙක. එහෙම තෝරගන්න විෂයට හරියමං ගුරුවරයෙක් තෝරගන්න එකත් මේක ඇතුලේ තව කාරණයක්. සමහරට ඔය ප්‍රතිඵල වලට ඒ කාරණෙත් බලපාන්න පුළුවන්. මොකද මේ වෙනකොට බොහෝ දෙනෙක් ලොකු පිරිසක් ඉන්න පන්ති හොය ප්‍රචාරණය පස්සෙම දුවලා පන්ති හොයාගන්න. මොකද දැන් පන්තියකට යද්දී දැන් ඔය යම් විෂයකට තෝරගන්න ක්ලාස් එකකට යද්දී ඔයා හිතන්නේ නැහැ ඒ ගැන අත්‍යවශ්‍යම කාරණේ හිතන්නේ නැහැ වෙන දේවල් තමයි බලන්නේ. මම ඒ නිසා ඒකත් චුට්ටක් මතක් කරනවා. දැන් අපි මගේ විෂය ගිණුම් කරන නිසා මම ඒ සම්බන්ධයෙන් එන්නම්. අපි accounting විෂය ගත්තොත් මම ආසන්න වශයෙන් මේ දත්ත කියන්නේ 2024 අවුරුද්දේ ගිය අවුරුද්දේ 2600ක් 600 ගණනක් 2600ක් ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාණිජාංශයෙන් මුහුණ දෙනවා විභාගෙට. ඒතර accounting ලියන අය 2600 ගණනක් ඉන්නවා. මොකද වාණිජාංශයෙන් කරන දරුවෝ අනිවාර්යෙන් ගිණුම් කරන විෂය කරනවා. එතකොට මේ 2600 ගානෙන් 125ක් ගිණුම් කරන විෂය ෆේල්. දරුවෝ 4 දෙනෙක් ගත්තොත් ඔයින් එක්කෙනෙක් ගිණුම් කරන විෂය ෆේල්. තව 4 දෙනෙක්ගෙන් එක්කෙනෙකුට ගිණුම් කරන විෂයට S. ඒක අදහස 50%කට වඩා වැඩි ප්‍රමාණයකට එක්කෝ W ඒ කියන්නේ ෆේල් එහෙම නැත්නම් S එකක් තියෙනවා. ඒ සාමාර්ථ ගත්තු ප්‍රමාණය ගත්තොත් 100ට 12ක් වගේ ප්‍රමාණයක් තමයි ඇවරේජ් එකක් ගත්තොත් පහුගිය අවුරුද්ද වල තියෙනවා. ඉතින් ඔයාලට හිතා ගන්න පුළුවන් තත්ත්වය. ඉතින් ඔකට හේතුව විදිහට අපි කල්පනා කරලා බැලුවොත් ගොඩාක් අය යනවා ළමයි 1000ක් 1200ක් ඉන්න ක්ලාස් එකකට ගිහිල්ලා ඔකේ වාඩි වෙලා වෙන මොන හරි කරගෙන ඉඳලා එනවා මිසක් විෂය හරියට අධ්‍යයනය කරන්නේ නැහැ. කෙරෙන්නේ නැහැ. ඉතින් මගදීවත් එයා මනින්නේ නැහැ. අඩු ගන්න ඉස්කෝලේක ටර්ම් ටෙස්ට් එකකදීවත් මම දැන් ඉන්න තැන හරියද කොහොමද මේ දක්ෂතාව ගැන හිතන්නේ අන්තිමට විභාග ගැන තමයි බලන්නේ. ඒ නිසා මම ඔයාලට මේ කතාව කියනවා. දැන් මගේ විෂය ගැන මම චුට්ටක් මේ අතරේ කතා කරොත් ගිණුම් කරණය ගිය අවුරුද්දේ මගේ පන්තියේ හිටපු දරුවන්ගෙන් 50%ක් විශ්වවිද්‍යාල වරම් ලබනවා. විශ්වවිද්‍යාලයට තේරෙනවා. ඒ කියන්නේ හිටපු අයගෙන් භාගයක්ම විශ්වවිද්‍යාලයට යන්න සුසුකම් ලබනවා. සහ කිසිම දරුවෙක් අපි අසමත් වෙන්නේ නැහැ. කිසිම දරුවෙක් අසමත් වෙන්නේ නැහැ. ඉතින් මේකට හේතු ගණනාවක් තියෙනවා. කොහොම වුණත් දැන් මම උසස් පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂා කරන ගුරුවරයෙක් විදිහට ඒ වගේම පාසලක උගන්වන ගුරුවරයෙක් විදිහට මේක මම අවුරුදු 18ක් තිස්සේ උගන්වන ගුරුවරයෙක් විදිහට අත්දකපු දේ තමයි කොච්චර අපි කිව්වත් ළමයි ගොඩ පිටින් රැල්ලට ගිහිල්ලා ඒ අතරේ ලොකු පිරිසක් විෂය ෆේල් වෙනවා නැත්නම් S එකක් අඩුම තරමේ
විශ්වවිද්‍යාලයකට යන්න හිතන්නවත් බැරි ගානට එනවා. ඉතින් ඒ නිසා මේ තීරණය පුතේ ජීවිතේ හරි තීරණාත්මකයි. දවස් සමහරලාට ෆස්ට් ෂයි එක කියලා කරනවා. සෙකන්ඩ් ෂයි එකකුත් සමහරු කරන්න යනවා. මේ විෂය ධාරාව එහෙම කරන්න ඕනේ නැහැ. ඇතැම් දරුවෝ ඉන්නවා එක අවුරුද්දේ මේ අවුරුදු දෙකේ විෂය ධාරාව එක අවුරුද්දෙන් කරනවා. එහෙම අය එහෙම දැන් ගිය අවුරුද්දෙත් හිටියා. ඊට කලින් අවුරුද්දෙත් හිටියා. එහෙම ඉඳලා ඉදිරි රෑන්ක් දාන අය ඉන්නවා. ඒ නිසා මම මට ආයෙත් කියනවා මේක අපි ඇනලයිස් කරොත් මෙහෙම ඔයගොල්ලෝ ගොඩක් වෙලාවට බලන්නේ හෑන්ඩ් බිලක හරි ලීෆ්ලට් එකක හරි ගහලා දුන්නොත් ඒ පොලිමක් ගහලා දුන්නොත් ආයතනට යනවා. මම ඒක මෙහෙම විස්තර කරොත් අපි තමයි මේ පන්තියේ ළමයි 1000ක් ඉන්නවා. උදාහරණයක් ඒ කියන පන්තියේ ළමයි 1000ක් ඉන්නවා. ওই 1000න් ඒ සාමාර්ථ 50ක් තියෙනවා. ඉතින් ඒ 50 දැම්මට පස්සේ ලොකු ලිස්ට් එකක් තියෙනවා. හැබැයි මම කියන්නේ ළමයි 20ක් ඉන්න පන්තියේ ඒ සාමාර්ථ 10ක් තියෙනවා. දැන් ඒක ගැන වාට බැලුවට නිකන් ඒ 10 මේක අතර 50යි කියලා මතු පිටින් මනිනවා මිසක් ඒක හරි විශ්ලේෂණයක් නෙවෙයි. ඔය බලන්න ඕන අර 10න් 50යි කියන්නේ 100ට කීයක්ද? 10න් 50 කියන්නේ 105යි වාට එතන ඒ සාමාර්ථ අරගෙන තියෙනවා. හැබැයි එතනට යනවා. අර 105යි සම්භාවිතාවය තියෙන එතන ඒකක් ගන්න. හැබැයි අර ළමයි 20ක් හිටපු පන්තියේ ළමයි 10කට ඒ සාමාර්ථ තියෙනවා නම් එතන 150ක් නේද? ඒක හිතන්නේ නැහැ. හරි. ඒ නිසා අතරම ඔය තත්ත්වයේ තේරුම් අරගෙන හරි විෂය ධාරාවක් තෝරගන්න එක වගේම ඒ විෂය ධාරාව වෙනුවෙන් හරි ගුරුවරයෙක් තෝර ගැනීම ගැනත් හිතලා කටයුතු කරන්න. මොකද එතකොට වාට අනාගතේ අපේක්ෂා කරන විදිහටම වාගේ මොන හරි බලාපොරොත්තුවක් ඇතුවනේ මේක කරන්නේ නේද? ඒ දෙමාපියන්ගේ බලාපොරොත්තු වාගේ බලාපොරොත්තු ඉටු වෙන විදිහට ජයග්‍රහණය කරන්න පුළුවන් වෙයි. ඒ සඳහා මම සුභාශිංසන එකතු කරමින් නැවතවතාවක් මතක් කරනවා අර වගේ කැමැත්ත සහ හැකියාව කියන කාරණා සංසන්දනය කළා සුදුසු විෂය ධාරාවක් තෝරගෙන ඒ සඳහා සුදුසු ගුරුවරු තෝරගෙන මේ ගමන යන්න කියලා.